කොච්චර බණ ඇහුවද? එක බණ පදයක් මතක නැහැ. නමුත් අල්ලපු ගෙදරයි හිතරි දෙන්න වචනයක් කියන්නකෝ. මැරෙනකල් මතකයි ඕකි මට මෙහෙම කිව්වා කියලා. ඇයි හිත ඇතුලේ කුණු තියෙන්නේ. කුණු බක්කියට කුණුම දානවා. මේ ධර්මයේ වනාහි සිංහ තෙලයි. ඒ සිංහ තෙල දාන්න රම් බඳුනක් ඕන. හිතහිය තියෙන්න ඕන. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී මුනිවරු ස්පර්ශ කරපු මේ ධර්මය හිතේ තියාගෙන ඉන්න පුරුදු කරන්න හිත ගොඩක් හයිය තියෙන්න ඕන කුසල් බලෙන්. ඒක නෑ. සිංහ තෙල් දාන්න බෑ මේකේ. කුණු නම් ඕන තරම් දාන්න පුළුවන්. ආවලා මට මෙහෙම කිව්වලු. ඔන්න ඕකගේ මෝන අන්න ගස්සගෙන ගියා. අහවලා මට මෙහෙම කළා. උඹලා අපිට මෙහෙම කළානේ. තොපිට කෙලෙහි ගුණ නෑනේ. බලන්නකො මෝනු එල්ලගෙන ඉන්න සමහර අයගේ මෝනු බෙරි වෙලා හිනාවක් අහලක නෑ. මොන්න කරුමයක් කළාද දන්නේ මේ දත් ටික ඩිංගා පේන්නේ නෑනේ. ඉච්චරම සෝකෙන් සන්තාපෙන් කනගාටුවෙන් අයුක්තියෙන් අසාධාරණයෙන් බැට කකා හිත හිතා ඉන්නවා. හිත හයිය නෑ. හිත හයිය නෑ. අපි කාගේද? බණ කියන මටත් ඔබටත් අපි කවුරුත් මේ වැටුණා මේකට. ප්‍රමාද වුණා. මගේ බුදුරජාණන් වහන්සේ අකම්පිත සිතින් බෝසෙවෙනේ වැඩ සිටියා. අකම්පිතයි ඒ හිත. ඒ නිසා ඒ හිත කම්පා නොවෙන්න ඉතින් ඒ අකම්පිත සිතෙන් බෝසෙවෙනේ වැඩ සිට මේ ජීවිතය අවබෝධ කරනකොට අනන්ත සම්බුදු ඥාන පහළ වුණා. නවරහදී බුදු ගුණයෙන් සෝභමාන වුණා. අනන්ත විශ්වය නොව මේ ලෝක යන්තාක් දැක්ක යුතු දේවල් තියෙනවද සියල්ලම දැක්කා. යන්තාක් අවබෝධ කළ යුතු දේවල් තියෙනවද ඒ තාක් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ වැසුණ දෙයක් නැහැ. ආවරණය වුණ දෙයක් නැහැ. ඒ අසිරිමත් සම්බුද්ධත්වයේ උතුම් ජයසිරි මහා බෝසෙවෙනේ තමයි ලැබුවේ. මේ බෝසමිඳුට කරන උපහාරය දෙව්ලොව කරන්න බෑ. බ්‍රහ්ම ලෝකේ කරන්න බෑ. නාග ලෝකේ කරන්න බෑ. මනුස්ස ලෝකේකම විතරයි. බෝධීන් වහන්සේ කියලා කියන්නේ ඒ උත්තම පූජාවක් මේ බෝධි පූජාව කියන්නේ. ඉතින් පින්වතුනි ඒ නිසා බෝධි මණ්ඩප පුදපු පිණින් බෝසමිඳුගේ මළුවට සුදු වැලි අතුරවපු පිණින් බෝධීන් වහන්සේට තේවා කරපු පිණින් මලක් පුදපු පිණින් පහම් පුදපු පිණින් නිර්වාණය සාක්ෂාත් කරපු අය කොතරම් සිටියද? බෝසමිඳුගෙන් වැටෙන කොළය ඉදී බිමට වැටෙන පත්තරේ පහන් සිතින් ඉවත් කරපු කෙනාටත් අමා නිවන් සුව සැලසෙන තරම් බෝධීන් වහන්සේ අනුභවයි. බෝධීන් වහන්සේ අනුභවයි. හැමදාම මිනිස්සෙක්ගේ ජීවිතේ ඒ කියන්නේ ජීවිතේ පුරාවටම වෙන්න වීදිවිය යුතු වන්දනාවක් තමයි බෝධි වන්දනාව. බෝධීන් වහන්සේගේ සෙවණේ බෝධීන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා. තමන්ට එතකොටයි තමන්ට ශක්තිය එන්නේ ආශිර්වාදය එන්නේ. ඉතින් පින්වතුනි අච්චර ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඉච්චර හෙළවෙන්නේ නැති ශක්තිමත් හිතක් හදාගන්න ගොඩාක් දේවල් දන් දුන්නා. දීලා තමයි හිත අයිය කරගත්තේ. ඒකට කියනවා දාන පාරමිතාව. ලොකු ගල් කුලක් දෙස බලන්න. ලොකු ගල් කුලක් තියෙනවා. කෙනෙකුට ඕන එකෙන් බුදුරුවක් මවන්න. අර ලොකු ගල් පර්වතෙන් බුදු රූපයක් හදන්න ඕන. ඒ බුදු රූපේ හදන්නට නම් අර ගල් පර්වතෙන් කොච්චර ගල් කඩ අයින් කරන්න ඕනේද? ඒ නිසා නිවන් දකින්න කෙනා ඇතුලේ හදාගන්න නම් ගොඩාක් දේවල් අයින් කරන්න ඕන. ඒක අයින් කරන්නේ දානයෙන්. ගල් පිළිම තියෙන තැනට යන්න. අපි කියමු මෙහි කුරුණෑගල රම්බොඩ සිල් පිළිම වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා චුට්ටක් බලාගෙන ඉන්න. ගල් විහාරේ ගල් පිළිම දිහා ගිහිල්ලා ටිකක් බලන්න. මේ ගල තිබ්බේ මෙහෙම. ඒ ගලෙන් තමයි මැව්වේ.
මේ ගල නිර්මාණය කළේ. මේ ගල නිර්මාණය කරන්න කොච්චර කඩ කඩා යැව්වද? නිසා ඇතුලේ නිවන් දකින්න කෙනා හදාගන්න නම් ගොඩාක් දේවල් අත්හරින්න වෙයි. ඒ නිසා ඇස් වලින් කඳුළු වෙනුවට ලේ වැටෙද්දී දරුවෝ අත්හැරියා. එහිමයි බුද්ධ රූපෙම වුණේ. එහිමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබලෙන ඒ අකම්පිත හිතකින් සෝභමාන මගේ බුදුරජාණන් වහන්සේ හැදුනේ එහෙම. දරුවෝ කියලාවත් කහටත් තිබ්බේ නැහැ. බිරිඳ අත්හැරියා. ගෙවල් දොරවල් අත්හැරියා. කාමයේ ගොඩක් අත්හැරියා. අර ගල ගොඩක් කඩ කඩ අයින් කළා බුද්ධ රූපේ මවා ගන්න. මතක තියාගන්න. ගොඩක් දේවල් අත්හරින්න ඕන. ජීවිතේ වැඩිපුරම කරලා තියෙන අත්හැරීමද එකතු කරගනින්නද? ඔයාලම බලන්න. ඇඟේ නූල් පොටක් නැතුව කතා කරන්න වචනවත් දන්නේ නැතුව කෑස් ගාගෙන අඬාගෙන අම්මගේ බඩෙන් ලේ සැරව මුත්‍රා එක ඉපදුන අපි දැනට ගෙදර ඇඳුම් කොච්චර තියෙනවද? මිනිසුන්ට බනින්න කොච්චර වචන ටිකක් හොයාගෙන තියෙනවද? අරක මේක කියලා එකතු කරගෙන මදි වෙලා ඉඩම වටේත් වත්ත වටේත් ඇවිදිනවා කනුවත් මෙහෙටාවක් දන්නේ කියලා. ඒක මදිවට යන තැන යාළුවෝ. අරේ යාළුවෝ මේ යාළුවෝ ඔයා මට කතා කළේ නැහැ. ඇයි මගෙන් වැරද්දක් වුණාද? මොකක්ද උනේ? මේ එක එක බැඳීම්. නිවන් දකින්න යන තැනත් බැඳීම. අත්හරින්නේ එකතු කරගන්නවා. කළු ගලකින් බුදු පිළිමයක් නිර්මාණය කරන උපමාව හිතට ගන්න ගොඩක් දේවල් අත්හරින්න වෙනවා. ඊළඟට මේ කළු ගලෙන් බුදු පිළිමේ නිර්මාණය කරනකොට මගේ අම්මෝ කොච්චරනම් මිටි පාරවල් ගහන්න ඇතිද? ගහන හැම මිටි පාරකටම ඔරොත්තු දුන්න නිසා බිඳිලා ගියේ නැති නිසා පළුදු නැති බුදු පිළිමයක් ගලෙන් නිර්මාණය වුණා. ඔය ගහන එක පිළිමයකදී හරි මේ නහය ගාවදින් හරි කැඩුනා නම් මේ අතේ ඇඟිල්ලක් හරි කැඩුනා නම් හැම කුළු ගෙඩි පහරකටම ඔරොත්තු දුන්න නිසා බුදුරුවක් මැවුණා. ඒ මැවුන බුදුරුවටද මිනිස්සු වැන්දේ ගල කඩපු කෙනාටද? බුදුරුවටයි. ගහපු අයට වැන්දේ නැහැ. ඔරොත්තු දුන්න කෙනාට වැන්දා. ඒ නිසා අප මහ බෝධිසත්වෝ තමන්ගේ තාත්තා අතපය කපද්දී ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. දන් දෙන්න යද්දී මහ පොළොව දෙබෑ වෙලා ගිනි අඟුරු මතුවෙද්දී ඒ ගිනි අඟුරු ගොඩේ දන් දීලා ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. ඉල්ලලා දරුමාල්ලොත් ඉල්ලලා හැම දෙයක්ම ඉල්ලගෙන එද්දී හැම දෙයක්ම දිදී ඒ කුළු ගෙඩි පහරට ඔරොත්තු දුන්නා. චින්චිමානිකාව බිරිඳ වෙලා ඉපදිලා ඈව රකින්න ගිහිල්ලා උරපත්ත පල්ලා ලේ දීලා එහෙව් කාන්තාව කෘතඥතාවයක් නැතුව ගලෙන් තමාව තල්ලු කරලා ඒවටත් ඔරොත්තු දුන්නා. සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ ඔරොත්තු දුන්න කෙනෙක් මිසක්කා කඩා වැටුණ කෙනෙක් නෙවෙයි. නිවන් දකින අය බිහි වෙන්නේ ඔරොත්තු දෙන අයගෙන්. තමන්ට එන මේ වෙනකොට එන ප්‍රශ්නේ ඔයාලා හිතන්න මේ එන්නේ උල්ලු කට්ට කඩාගෙන යන්න බෝලයක් කියලා. ඕකට හොඳට බැට් කළොත්, ඕකට හොඳ පහරක් ගැහුවොත් බය වෙන්න දෙයක් නැහැ. මම මෙහෙම බෝල් වලටක් ගහලා තියෙනවා කියලා හිතට හයි එනවා. ලොකුම ප්‍රශ්නේට මුහුණ දෙන්න පුරුදු වෙන්න දැන් තියෙන එකට. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකට බැට් කරන්න. ඒකට ඔරොත්තු දෙන්න. ඒකට ඔරොත්තු දුන්නොත් ඊළඟ එකට පුළුවන්මයි. ඉතින් ඒ නිසා එන ප්‍රශ්න වලට මුහුණ දීම තමයි ඔරොත්තු දෙන හිත. ප්‍රශ්න කියන ඒවා කාටත් එනවා. ප්‍රශ්න කියන ඒවා කාටත් එනවා. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. පැවිදි වුණත් එනවා, ගිහි ජීවිතෙත් එනවා. එක එක රූපමවාගෙන ඉන්නේ මේ ප්‍රශ්න. ඔරොත්තු දෙනවා තරම් ආශිර්වාදයක් නැහැ. ඒකයි අපි නිතර කියන්නේ සියදි විනාසා ගන්න එපා. මැරිලා හරහා වැටෙනකල් ජීවත් වෙමු. මැරිලා හරහා වැටෙනකල්ම ඔරොත්තු දීගෙන ඉමු.
ඔරොත්තු දුන්නානේ අත් දෙක කපද්දිමුත් අවුරුදු 7 දරුවා බලාගෙන හිටියා. කකුල් දෙක කපද්දිමුත් බලාගෙන හිටියා. බෙල්ල කපද්දිමුත් බලාගෙන හිටියා. කඩු අසි චක්‍රය කළා. ඒත් ඔරොත්තු දුන්නා. දාන සීල නික්කම්ම පඤ්ඤා විරිය. වීරිය කියන්නේත් ඒකනේ. එනේන ප්‍රශ්නයට මුහුණ දෙන එක. කඩා වැටෙන්නේ නැතුව. ඇත්තටම දසපාරමිතා තුලින්ම අප මොනිදුන් කළේ මේ ඔරොත්තු දෙන දරා ගන්න හිතක් හැදුවා. ශක්තිමත් හිත. ඒ ශක්තිමත් හිතෙන් තමයි අවිද්‍යාව පලා දැම්මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව පලනවා කියන එක සුළු දෙයක් කිව්වා. ඇයි එච්චර මේ කෙලෙස් නසනවා කියන එක සුළු දෙයක් කිව්වා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒක කරන්න බැරියයි. ඒ කෙලෙසට ගහන්න හයිය හිතක් නැහැ. හයිය හිතක් නැහැ. බලන්නකො හිත හයිය කරපු විදිය දේමිය කුමාරයා ගින්දර දාද්දින් ඇඟේ පළු එද්දි අවුරුදු 16ක් අතපය හොලවන්නේ නැතුව කොහොම හයිය හිතක්ද? මේ සම්බුදු වෙනවා කියන එක හිතකින් හිතන්න පුළුවන් එකක්ද? පින්වතුනි, නිවන් දකින්නවා කියන එකත් ලීසි නෑ. මේ බොළඳ හිත් එක්ක අද කාලේ පුදුම බොළඳ හිත් තියෙන්නේ. අපිටම කනගාටුයි අපේ හිත මෙච්චර ඇයි හුරතල්? පොඩි දේෙන් සතුටු වෙනවා. පොඩි දේෙන් හිත කඩාගෙන වැටෙනවා. බලන්නකෝ කොච්චර අපි බොළඳයිද? අපි කොච්චර බොළඳයිද? මේ හිත හයිය කරන්න ඕන. ශක්තිමත් කරන්න ඕන. මේකයි කිව්වේ පුරුදු වෙමු බණ අහනකොට එන සැනසෙල්ල ගෙදෙට ගෙනියන්න පුරුදු වෙමු. ඒකට හිත හයිය තියෙන්න ඕන. ඊට පස්සේ ගෙදර ගිනි නිවාගමු. ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කලින් ගෙදර ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න හයිය හිතක් හදා ගන්නකො. මහන්තයා බනිද්දි, නෝනා බනිද්දි, දරුවෝ වෙනස්කම් කරද්දි, වටපිටායේ මොන වෙනස්කම් කරද්දි හයිය හිතක්. ගෙදර නිවන හදාගමු. සුදු ඇඳගෙන පෝයට පින්කම් වලට එකතු වෙලා ගෙදර මරා ගන්නවා. මුන්දල යන නිවන කොහෙද තියෙන්නේ? ගෙදර නිවාගමු. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නිවිවුවේ ජයසිරි මහ බෝසෙවණේ. අවිද්‍යා අන්ධකාරය පලා දැම්මේ ජයසිරි මහ බෝසෙවණේ. මේ බෝසෙවණෙන් නැගිටලා තමයි ලෝකේට සැනසෙල්ල බෙද බෙදා සිරිපා කමල් තබ තබා වැඩියේ ජයසිරි මහ බෝසෙවණේ සිට. මෙතනින් තමයි අමා ශාන්තිය පැතිරුණේ. මෙතනින් තමයි සදහන් ආලෝකය පැතිරුණේ. මෙතනින් තමයි මහා බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ සතරවෙනුව ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ සැරිසරන්න පළවෙනි සිරිපා තැබුවේ බෝධීන් වහන්සේගේ සෙවණේ සිට. ඉනිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උතුම් බෝසෙවණේ සිට සියලු කෙලෙස් නසා තුන් ලෝකෙට ශාන්තිය බෙද බෙදා මගේ බුදුරජාණන් වහන්සේ වැඩි බව සත්‍යයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටද මගේ කෙලෙස් දුරු කොට මේ දුකින් එතර වෙන්න අමා නිවන සාක්ෂාත් කරගන්න මට බෝ සමිඳුගේ පිහිට ලැබේවා කියලා වන්දනා කරගන්නවා.